මේ උඹලා දැක්කද බාර මාල්ලි මොන්සයි මල ගෙදරිච්ච සීන් එක මට සිරියස් මේ පූ තමයි කරුනේ ඒක අහපන් මං සීන් එක කියනවා පොඩ්ඩක් ඉන්න ඒකන බං ඔක්කොම කරලා තිබ්බ ඒක මම ආයේ පාට සීන් අඩෝ කවුද බං ඒ කෑල්ල ඒ බං අර අපේ ගමට අලුතෙන් ආව තරුජු බං පට්ට කෑල්ල බං අඩෝ ඒකේ පට්ට කෑල්ල බං මට ඕනෙමයි බං ඒකේ ඒක හරියන්නේ නෑ බං ඇයි අයියා තස මැරයා බං ඒක හරියන්නේ නෑ තැරලා දාපන් යක්කුණ්ඩ බය නම් සෝනි ගෙවල් හදනවද මන්නේ ටෝක් කරන්නේ උඹ හිටපන්කෝ අනේ උඹට තියෙනවා එච්චර ගැටක් අදත් උඹ හොඳටම නාගන්න යන්නේ අම්මෝ ඒක මේ බඩවැලුත් එක්ක කරුණා නේ බං ඒකට නා පෙර වැඩිද මන්ද හරි හරි මේ ඌව වැඩක් නෑ මයියා අම්මට බාට දෙන්න බාට පාට දෙක ඇතිද ඔය කැප් එකක් දීපන් ඔව් මල බංකෝ නංගි ඔහොම ඉන්නේ හෝ නංගි දන්නවද මේ ගමේ චබී කියන්නේ කවුද කියලා නෑනේ මං තමයි මේ ගමේ චබී කියන්නේ මේ ගමේ ඕනේ සීන් එකක් මට ඔයා ඕනෙම සීන් එකක් මට කියන්න කොහෙද යන්නේ එපා වුණත් හෙට ඕනෑ වේවි නාවොත් ඔයාට තරහයි තේවි උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි ඉතාමතා මේ කියන්නේ මං හෝ බලපංකෝ බං දැන් සති 3ක් විතර මං අර ගිය බස්සෙන් යනවා තාම යාළුවෙන් අහන්න බැරි වුණානේ අද නම් මං කොහොම හරි යන්නේ උඹලගේ ෆුල් සප් එක මට ඕනේ උඹලා තුන් දෙනාගේ මොකද්ද ෆුල් සප් එක බං උඹ මගුලක් කියන උඹලා සපෝට් එක ඕනේ බං මට දෙගොනා ඉස්සරහින් මම පිටිපස්සේ උඹ යවන්කෝ උඹට ඕනි දෙයක් දෙන්නම් ඈ සල්ලි නම් සල්ලි BMW i8 එකක් ගන්න නම් හැබැයි රෙන්ට් එක මගුලක් කතා කරන්නේ ඒකේ අද අනිවාර්යෙන් මේ වෙලාවට එන හැම සිකුරාදා මේ වෙලාවට එනවා කිය දැන් එන ටයිම් එක අන්න එනවා බං කැල උඹලා උදේ හිටපන් මම කිව්ව වැඩේ කරන් එන්නම් ඈ වැඩේ කරපන් ඈ නංගි පොඩ්ඩක් ඉන්නවා මම වාගේ පස්සෙන් දැන් සති 3ක් විතර එනවා ඇයි ඔයා මට කැමති නැත්තේ ඔයාට මම පේන්නේ නැද්ද ඈ ඔයා ඇයි මට එහෙම කරන්නේ පේන්නේ කොහෙද තමයි පිටිපස්සෙන් ඉඳි ඊළඟ දවසේ නම් ඉස්සරහින් එනවා අම්මට සිරේ කියන්නේ මං ඉස්සරහින් આવත් ඔයා කැමති වෙනවද මට පිස්සුදෝයි මං කැමති නැහැ තමසල වගේ ගොඩේ කොල්ලට මං කැමති කොරියන් බොයිස් එනේවා මොකද වැඩේ හරිද කෙල්ල සෙට්ද මේ අපේ සප් එකෙන් උඹේ කට්ටෙන් දෙයියන්ගේ පිටෙන් කෑලා සෙට් කරගත්තා නේ තොපිට මං දැක්කම එහෙමද වෙන්නේ නැකෝ ඈ ඇයි මොකද උනේ මොකද උනේ කියන්නේ පට්ට චාටරේ බං ඒ කිව්ව ඔච්චර දවස් පස්සෙන් ආපින්ද දැක්කේ නෑ ඊළඟ දවස් නම් ඉස්සරහින් එන්න ඉතින් හෙටේ නම් ඵලයන්ගෝ ඉස්සරහින් ඒක දන්නේ නෑ බං ඒ කියනවා ඒ කැමති කොරියන් කොල්ලොන් මට ඒක ඕනෙමයි බං සෙට් කරලා දීපන්කෝ හැබැයි වැඩක් තියෙනවා මොකද නියම වැඩක් තියෙනවා යනකට ගියාම වැඩේ නියමෙටම කරගන්න පුළුවන් උඩ කොහොම හරි කෙල්ල සෙට් කරගන්න ඕනේ හරි යන්න සාමිතුමා මේ අපි කාරණා හිතේ තියාගෙන වැඳ ගන්නකෝ ඒ ළමයි. ඔය ළමයි වසියක් කරගන්න නේද ආවේ? ඔව් සාමිතුමා මේ වශයක් කරගන්න ආවේ. මේක කරලා දෙන්න පුළුවන් වේද? අමුකට මුක අමල් මුට වලිප්පුවද? නෑ නෑ ඔක කාම හරි මේ සාමිතුමා මොකද්ද කරන්න පුළුවන් අපිට ඒකට? ඒ ළමයාගේ කොණ්ඩ කෑල්ලක් ගෙනල්ලා දෙන්නකො මට. එව්වා මේ ටින් කරලා රීබෝන් කරලා තියෙන ඒව කමක් නැද්ද? උඹට ඒ පඬිත කතා වැඩක් නෑනේ. කියපු දේ කරපන්කෝ. හරි සාමිතුමා සමාවෙන්න අපි ගිහිල්ලා එන්නම්. හරි. ගෙදර කවුද? අයියේ. ගෙදර කවුද? අයියා. අයියේ. Yuru pandulu tala Wahine kewala Ruduru belum bala Wenne batale ඒ වල්ලි මේ අයියේ බිල් එකේ පොඩි කේස් එකක් වෙලා මේ
ඒකේ මොකක්ද හරි කේස් එකක් කියලා ඒක දාලා යන්න පුළුවන් නේද කියලා බලන්න කතා කරන්නේ නේද? පොඩි කේස් එකක් අය ප්ලග් එකේ දුක දාලා ගියාට අවුලක් නැති වෙන්නේ නේද? අපි අවසර අර යන්න අය බහු. ඒකයි සීන් එක අවුලක් නැද්ද අය? අවුලක් නැහැ අයියා. උඹලා මම මීට කලින් දැකලත් නැහැ. උඹලා කොහෙද? අපි මේ ගමේ තමයි අයියා. අයියා නේද මේක වඩ අලුතෙන් ආවේ? මේක අරයි යන්නම් බැරි සීන් එකක් ඒකයි දාලා යන්නේ නේ බා. ඔය අවුලක් නැති වෙන්නේ නේද? මල්ලි මට අලුත් පරණ වැඩක් නැහැ. මට කොහෙත් එකයි. කැමති නම් ඔය යා පැත්තෙන් දාලා ඵලයන්. නෑ අයියේ මේ හැම සීන් එකක් නෑ. දැන් ඔල්වනේ නේ මම මේ අයියා වටපිටක් බොන්න බැරි වේද? ඔව් අයියා අම්මේ මාර්යා කියන්නේ මිට අයියා බොන්න පුළුවන් මොඩයක් අයි දෙන්නෝ. අර පොඩ්ඩයි දාන්නකෝ. වතුරක් බමු. දැක්කද බඩු හරියද? ගත්ත. සුවල්ද කෙල්ලගේ කියලා. ඔව් මම දැක්ක මේ කාමරේ ගෙල්ල ඉන්නවා. අයියේ කොළ විපං වෙනවා. ඒ මට මේ ඔක අයියට දියම් මේ අයියේ අපි එනම් මේ ගිහලා අවසරයි එන්න ඈ. ඔක දීපම් බං. අයියා අපි අවසරයි යන්න. අපි ගිහලා එන්න අයියේ යන්න. අයියා යනවා පිටේ. ස්වාමිතුමා ස්වාමිතුමා. මේ අපි එදාවේ අර වශියක් කරගන්න කියලා පුතා. අද අපිට කරගන්න පුළුවන් නේද? මම ගෙනාව කොන්නේ නේද? නෑ මේක. ස්වාමීන් වැඩ ගන්න පුළුවන් වෙයි නේද? පුළුවන් පුතා. අනේ ලොකු දෙයක් ස්වාමීන් දැම්ම කරන්නේ. එහෙනම් වැද ගන්නකෝ. ආස බලාගෙන කොළව බලාගෙන මුදද බෑ කරගෙන වර මේ ගෑනු පාරාන කූඩුව කරන නෙමෙයි පුතා. මේක පිරිමි පාරාන කූඩුවක තමයි මට පෙන්නුම් කරනවා. පිස්සුද දාන්නේ ඔය? කවන්නේ පුතා මේක තියාගන්නකෝ. අවස් වෙද්දී ගෑනු පාරාන කූඩුව ගෙදරට මේ බඩ ගාගෙන ඉන්න පුතා. බඩ ගාගෙන. ඇයි සාමි වසිය කරපම් බඩේ අමාරුවක් දෙනවා සාමි. අනේ යනවා යන්න. පිස්සු කතා ගන්නද මෙතන? හරි සාම. එයිනේ. එනවා. තමුසේ යනවාකෝ. අයියේ. 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 මල්ලි කවුරුද චබි කියන්නේ? මේ මූණිකම වල වෙනස් වෙන්නේ නේද? මේ මම අයියේ ජබී කියන්නේ. අයියේ. මල්ලි පොඩ්ඩක් එන්නකෝ. අයියේ. ඒ පානේද චබි කියන්නේ? ඕවේ මම. අනේ මිනි මොකද කරන්නේ? අනේ චබි මල්ලි එන්නකෝ. මං වාට ආදරෙයි. අනේ නිකන් ඵලයයි යකෝ යන්න අර ගුණා කියපක හරි. මම යනවා. පෙම් සිත රිදුනා රත්තරනේ